2023 O level science paper එකේ 7 වෙනි MCQ ප්‍රශ්නේ. කියලා තියෙනවා ශාක සෛලයක ඇති අජීවී ව්‍යුහයක් ලෙස කියලා හිස්තැනක් දීලා හැඳින්විය හැක්කේ කියලා. මම ඒක මෙතන මාතෘකාවට කෙලින්ම ශාක සෛලයක ඇති අජීවී ව්‍යුහයක් වන්නේ කියලා දීලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ පළවෙනි එක දීලා තියෙන්නේ සෛල බිත්තිය. මේ කොළ පාටට ගිහිල්ලා තියෙන අවුට්ලයින් එක. ඒක තමයි සෛල බිත්තිය. දෙවෙනියට දීලා තියෙනවා ප්ලාස්මා පටලය කියලා. මේ ලානිල් පාටට ගිහිල්ලා තියෙන ඔය කොළ පාටත් මේ ක්‍රීම් පාට කොටසත් අතර තියෙන ලානිල් පාටට අවුට්ලයින් එකක් යන්නේ. ඒක තමයි ප්ලාස්මා පටලය. ඊළඟට මේ මෙන්න මෙතන මේ න්‍යෂ්ටියටම සම්බන්ධ වෙලා තියෙන මේ රල්වන්ත ප්ලාස්මා ජාලිකා ගාව තියෙන මේ පොඩි ඩොට් ටිකයි ආයේ මේ සම්බන්ධ වෙලාම තියෙන ඩොට් ටිකයි ඒවට තමයි රයිබෝසෝම කියලා කියන්නේ. මේ න්‍යෂ්ටියට මේ පැත්තෙන් තියෙන ලා රතු පාට එහෙම නැත්නම් තැඹිලි පාට ඔය ඇඳලා තියෙන ව්‍යුහය තමයි ගොල්ගි දේහය කියලා කියන්නේ. ප්‍රශ්නෙට හරි උත්තරේ වෙන්නේ එක සෛල බිත්තිය. එතන තර්කයක්වත් මොකක්වත් නැහැ. කෙලින්ම අච්චුපතේ දීලා තියෙනවා ශාක සෛලයක සෛල බිත්තිය අජීවී ව්‍යුහයක් කියලා.